හායි සුබ දවසක් හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ කට්ටිය ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා අලුත්ම ඉවෙන්ට් කීපයක් ගැන. කට්ටිය මගෙන් අහලා තිබ්බා ගෝල්ඩන් සර්ඩ් බන්ඩල් එක රජපුටු ඉමෝට් එක shotgun ඉවෙන්ට් එකක් අපිට එන්නේ නැද්ද කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම අපිට අලුතෙන් එන අලුත්ම මිස්ට්‍රි ෂොප් එකේ එන දවසත් වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හැමෝම. ඒ වගේම නොදන්න දෙයක් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න තවත් යාළුවන්ට බලන්න. ඒ වගේම තමයි ඔයාලට ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඔයාලගේ ID එකට ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ ඩිස්ප්ලේ කරලා තියෙන නම්බරයට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් අපි මුලින්ම බලමු ගෝල්ඩන් සර්ඩ් ඉවෙන්ට් එක ගැන. ඉතින් මේ ඉවෙන්ට් එක ජූලි මාසේ එනවා කියලා ගරීන් එකෙන් කියලා තිබ්බට අපිට වෙන ඉවෙන්ට් දුන්න හින්දා මේ ඉවෙන්ට් එක අයින් කරලා ඒ ඉවෙන්ට් දුන්නා. ඉතින් මේ ඉවෙන්ට් එක දැනට කන්ෆර්ම් වෙලා තියෙනවා සැප්තැම්බර් මාසේ එයි කියලා. ඉතින් ඒක 100%ක්ම කන්ෆර්ම් නෑ. ඉතින් ගොඩ දිනෙක මගෙන් අහලා තිබ්බ හින්දා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොන හේතුවක් හින්දා දන්නේ නෑ. ගෝල්ඩන් සර්ඩ් එකට පට්ටම ආසාවක් තියෙන්නේ කොල්ලෝ කෙල්ලෝ ටික. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයත් එහෙම කෙනෙක්ද කියලා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා ගොඩ දිනෙක කියන්නේ මගෙන් ඩයමන්ඩ් ටොප් අප් කරන ගොඩ දිනෙක මගෙන් අහලා තිබ්බා මෙම්බර්ෂිප් දැම්මට පස්සේ නෝමල් ඩයමන්ඩ් වැටෙනවා වෙන ස්ට්‍රෝ වල. අපි එහෙම දැම්මා ඔයාලගේගෙත් එහෙමද කියලා. ඉතින් අපේ ස්ට්‍රෝ එකේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් මේ වෙද්දි නෑ. ඉතින් ඔයාලට ඩයමන්ඩ් ටොප් අප් කරත් ඒ වගේම මෙම්බර්ෂිප් දැම්මට පස්සේ ඔයාලට මෙම්බර්ෂිප් එකම වැටෙනවා. ඉතින් අපේ ස්ට්‍රෝ එකේ නම් තාම එහෙම කිසිම ගැටලුවක් නෑ. ඔයාලට අපේ ස්ට්‍රෝ එකෙන් මෙම්බර්ෂිප් වගේම නෝමල් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් දැම්ම ඔයාලා පහලින් දාලා තියෙන නම්බරෙට මැසේජ් එකක් දාන්න ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ගෝල්ඩන් සර්ඩ් බන්ඩල් සෙට් එකම අපිට සැප්තැම්බර් මාසේ ගොඩක් දුරට එනවා. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ අපිට අලුතෙන් එන රජපුටු ඉමෝට් ඉවෙන්ට් එක ගැන. ඉතින් මේ ඉවෙන්ට් එකත් සැප්තැම්බර් මාසේ කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් තාම 100%ක් ෂුවර් කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් පරණ රජපුටු ඉමෝට් ඒ වගේම මේ ළඟදී අලුතෙන්ම ආපු රජපුටු ඉමෝට් සෙට් එකම බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරියක් වේ ඉදිරියට මම හිතනවා මේක සාමාන්‍යයෙන් ඔයාලට රජපුටු දෙකක් තුනක් ගන්න ඩයමන්ඩ් 3-4000ක්වත් යනවා මේකේ ඔක්කොම රිවෝඩ් ගන්නවා නම්. ඉතින් අපිට මොකක් ඒද කියලා හරියටම දන්නේ නැහැ. කොහොම හරි එක ඉමෝට් එකක් ගන්න සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 900ක් 1000ක් වගේ යනවා. ඉතින් ඒකටත් ඔයාලා ඩයමන්ඩ් රෙඩි කරගන්න එපා දැම්ම. ඉතින් මේ ඉවෙන්ට් එක 100%ක් කන්ෆර්ම් නැති හින්දා. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ ඊළඟට එන අලුත්ම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේවා බලන ගමන් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න හැමෝම. ඉතින් මේ ඉවෙන්ට් එක ඩබල් shotgun ඉවෙන්ට් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් රින් ඉවෙන්ට් එකක් විදිහට පරණ අලුත් ඩබල් shotgun ඔක්කොම එනවා මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එකකට. ඉතින් ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ළඟදී දීපු shotgun ස්කින් ඒ වගේම පරණම shotgun ස්කින් ඒ වගේම මේ සුපිරිම shotgun ස්කින් කීපයක් තියෙනවා මේ ඉවෙන්ට් එකේ. ඉතින් මේ ඉවෙන්ට් එකට සාමාන්‍යයෙන් ඔයාලට ඩයමන්ඩ් 2000කින් ඔයාලට කොහොමත් shotgun එකක් ගන්න පුළුවන්. ඉතින් ආසම shotgun එකක් තියෙනවා නම් ඔයාලගේ ලක් එකත් එක්ක ඒකෙන්වත් පුළුවන්. එහෙම නැත්නම් normal එකක් එන්නත් පුළුවන්. මේකටත් ඔයාලා දැම්ම ඩයමන්ඩ් රෙඩි කරගන්න එපා. තව මීට කලින් කියන්නේ මේ ඉවෙන්ට් එක එන්න කලින් සුපිරිම ඉවෙන්ට් එකක් එනවා. ඉතින් මේකෙත් මම කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන් අනිවාර්යයෙන් මේක ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් දැම්ම ඔයාලා මේ ඉවෙන්ට් එකට ඩයමන්ඩ් රෙඩි කරගන්න එපා. තාම මේක කන්ෆර්ම් ඩේට් එකක් නෑ. කොහොම හරි සැප්තැම්බර් මාසේ එනවා කියලා ෂුවර් එකක් තියෙනවා මේ ඉවෙන්ට් එකත්. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ අපිට අලුතෙන් වෙන තවත් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එකත් ගොඩ දිනෙක වගේ අහලා තිබ්බා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එක මේ වෙද්දි. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සුපිරිම බන්ඩල් සෙට් එකක් එනවා. මෙන්න මේ වගේ පින්ක් ඩයමන්ඩ් ස්ට්‍රෝ එකකට. ඉතින් මේකේ සාමාන්‍යයෙන් මේ වෙද්දි මේක වියට්නාම් සර්වර් එකට, තායිවාන් සර්වර් එකට ඒ වගේම ඉන්දුනීසියන් සර්වර් එකට මෙන්න මේ ඉවෙන්ට් සෙට් එක දීලා තිනවා. ඉතින් මේ ඔක්කොගෙම එකතුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් සුපිරිම ස්ටෝර් එකක් දීලා තියෙන්නේ තායිවාන් සර්වර් එකට වගේම ඉන්දුනීසියන් සර්වර් එකට. ඉතින් ඉන්දුනීසියන් සර්වර් එකේ කලින් තිබ්බ රිවෝඩ් අප්ඩේට් කරලා අලුත් රිවෝඩ් ටිකක් දීලා තියෙනවා. ඒ හින්දා එකක් සුපිරියක්. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝ එකකුත් අරගෙන ආවා. ඉතින් මේ සුපිරිම අයිටම් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලත් ආවොත් නම් අනිවාර්යෙන්ම ඔයාලට සාමාන්‍යයෙන් වීක්ලියක් වගේ දාගත්තොත් මෙතන තියෙනවා ඩයමන්ඩ් 9ක් දීලා තමයි මේ රිවෝඩ් ගන්න තියෙන. ඒ වගේම අපිට මේ පින්ක් ඩයමන්ඩ් වලින්ම ගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ පින්ක් ඩයමන්ඩ් ස්ට්‍රෝ එක එන්නේ. ඉතින් අපිට ගොඩක් දුරට මේ මාසේ මේ පින්ක් ඩයමන්ඩ් ස්ට්‍රෝ එක එනවා. ඉතින් එන දවසක් හරියටම කියන්න දන්නේ නැහැ. මොකද
ඒක තාම කන්ෆර්ම් නැති හින්දා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට මෙන්න මේ ඉවෙන්ට් එක. මේක නම් සුපිරියක් කියන්නේ මේන් බන්ඩල් එක ෆීමේල් බන්ඩල් එක අමුතුම ලුක් එකක් තියෙන. ඒ වගේම ජිප් එකට ස්කින් එකක් එනවා. ඉතින් වීඩියෝ එක බලන්නකො ඔයාලට ඒ ටික හොඳට බලන්න පුළුවන්. ඒ වගේම මේකට මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා අපිට ඊළඟට එන මිස්ට්‍රි ෂොප් එක කියලා. ඉතින් ඒකත් ගොඩ දෙනෙක් බලන්න ඇති ෂෙයා කරලා ලයික් කරලා එහෙම තිබ්බා. ඉතින් කට්ටියගේ හොඳකම කියන්නේ මට ආදරේකම කියන්නේ views ලා 10000ක් ගියත් 20000ක් ගියත් like තියෙන්නේ 1000යි එහෙම නැත්නම් 1500යි වීඩියෝ එක බලන හැමෝම like කරනවා මට. ඉතින් එහෙම ආදරයක් තියෙන්නේ. ඉතින් like කරන share කරන හැමෝටම thank you. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ටෝ එකේ මේන් ෆීමේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඔය කට්ටිය හිතන්න සාමාන්‍යයෙන් බයික් එක BR එක බයික් එක මේකේ ෆුල් බන්ඩල් එක දාලා ඔයාලගේ කෙල්ල හෝ මේ කොල්ලා දෙන්නම මේ කොහොමද බයික් එක යද්දි මේ ෆුල් බන්ඩල් එක දාලා අමුතුම ලුක් එකක් තියෙන්නේ. මේකේ හෙල්මට් එක එහෙම සුපිරියක්. මං හිතන්නේ කට්ටිය කමෙන්ට් එහෙම දාලා තිබ්බා වේගා හෙල්මට් එකක්ද මන් දන්නේ නැහැ තියෙන්නේ කියලා. ඉතින් මොන හෙල්මට් එක දාලා තිබ්බත් වැඩක් නැහැ. ඉතින් පාරහරා වාහනයක් තිබ්බොත් ඉතින් ඉවරයි. බලාගෙන BR එකේ යන්න ඕන කට්ටිය මේක දාගෙන බන්ඩල් එක. ඉතින් ජිප් ස්කින් එකක් සුපිරියක් ඔයාලට බලා ගන්න පුළුවන්. ජිප් එකෙත් අමුතුම ලුක් එකක් තියෙන. ඉතින් මේ ටික නම් මග අර ගන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම ගන්න. මේ ඉවෙන්ට් එක හරියටම අගෝස්තු මාසේ 6 වෙනිදා ඔයාලට බලා ගන්න පුළුවන්. තව දවස් 3ක් වගේ තියෙන මේ ඉවෙන්ට් එකේ එන්න අප්ත. ඉතින් ඔයාලා ඩයමන්ඩ් රෙඩි කරලා දැම්ම තියාගන්න මේ ෆීමේල් මේල් බන්ඩල් එකේ. ඒ වගේම වෙහිකල් ස්කින් ගන්න. ඒ වගේම තව රිවෝඩ් කීපයක් එනවා. ඉතින් ඒ ටික ගන්න දැම්ම ඔයාලා ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. දවස් 3ක් වගේ තියෙනවා මෙන්න මේ අයිටම් ටික ගන්න. ඒ වගේම තමයි ඊළඟට ගොඩ දිනෙක අහලා තිබ්බා මගෙන් ලකී වීල් ඉවෙන්ට් එකක් එන්නේ නැද්ද කියලා. ඉතින් ලකී වීල් ඉවෙන්ට් එක ගැන කතා කරොත් අපිට මේ මාසේ මිස්ට්‍රි ෂොප් එකක් එන හින්දා ලකී වීල් ඉවෙන්ට් එක 100%ක් ෂුවර් කරන්න බෑ මේ මාසේ එයි කියලා. අපිට සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල අනිවාර්යයෙන්ම ලකී වීල් ඉවෙන්ට් එකක් එනවා. මොකද මාස 2කට 3කට එකපාරක් ලකී වීල් ඉවෙන්ට් එකක් එන හින්දා අපිට ගොඩක් දුරට සැප්තැම්බර් මාසේ ලකී වීල් ඉවෙන්ට් එකක් එන්න පුළුවන්. ඉතින් ඕගන තමාද වීඩියෝ එකෙන් අරගෙන ආවි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ අලුත් දේවල් ඔයත් දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම Gaming Ghost Academy YouTube channel එක sub කරලා bell icon එක all කරලාම තියාගන්න. ඒ වගේම තමයි ඒ වගේම මීට කලින් මට ගොඩ දෙනෙක් කෝල් දීලා අහනවා Ghost අය account sell buy කරනවාද? මෙහෙමයි මං ඔයාලට සල්ලි දැම්ම account එකක් ගන්න අරක මේක ගොඩ දෙනෙක් කියනවා. ඉතින් මම account buy sell වැඩ කරලත් නැහැ, කරන්නෙත් නැහැ, මේ දැන් කරන්නෙත් නැහැ, ඉදිරියට කරන්නෙත් නැහැ. ඉතින් ඒ තියෙද්දි කට්ටිය අහනවා වගේ account ගන්න සල්ලි දැම්මා. ඉතින් මොකෙක් හරි හොරෙක් නෙමෙයි හොරු ගොඩක්. ඉතින් ඉන්නවා මගේ නමින් account buy sell කරන. ඉතින් ඒ අයට රැවටෙන්න එපා. ඔයාලා පුළුවන් නම් එයාගේ දැන් account buy sell කරන අය ඉන්නවනේ. එයාගෙන් voice එකක් ඉල්ල ගන්න, call එකක් ගන්න, call එකක් අරගෙන එයාගේ voice එක බලන්න. එයාගේ voice එක බලලා මගේ voice එක වීඩියෝ එකකින් බලන්න. ඉතින් voice දෙක එකයි නෙමෙයිනේ කොහොමත් මම account buy sell කරන්නේ නැහනේ. එහෙම කරලා ඔයාලා මේ එයාලා report ගහන්න. ඉතින් පුළුවන් තරම් report ගහන්න WhatsApp group වලට. ඒ වගේම එයාලා කරන මොකක් හරි කර report ගහන්න. මම account buy sell කරන්නේ නැහැ. ඉතින් ඕක ගැන මගෙන් අහන්නත් එපා. ඒ හින්දා මේ ගැන මතක් කරන්න ඕන. නැත්තම් කට්ටිය ගොඩ දෙනෙක් මං කියලා රැවටිලා මේ සල්ලි දාලා නිකන් අපරාධ ඔයාලගේ සල්ලි මේ හොරුන්ට දෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා හොඳට හොයලා බලන්න. ඉතින් මං කරන්නේ නැහැ කියන තමයි හැම වීඩියෝ එකකම කියන්නේ. ඒ හින්දා ඔයාලා පරිස්සමෙන් මේ හොරුන්ට රැවටෙන්නේ නැතුව වැඩ ටික කරගන්න. එහෙනම් ඉතින් ඕගන තමයි වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අලුත්ම වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සමෙන් කට්ටියටම ජය වේවා.